සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මම ඔයාලට අරගෙන ආවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් සැර බයිට් රෙසිපි එකක්. ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. පාන් පිටි කෝප්ප එකකින් ඇති වෙන්න කන්න බයිට් පිඟානක්ම හදාගන්න පුළුවන්. බලමු එහෙනම් අපි කොහොමද මේ දේ කරගන්නේ කියලා. මුලින්ම පාන් පිටි කෝප්ප එකක් අරගන්න. ඒකට ලුණු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, පොඩියට කපාගෙන කරපිංච ටිකක් එකතු කරගන්නවා. කරපිංච වැඩියෙන් එකතු කරගන්නවා නම් ගොඩක් රසයි. ඊට පස්සේ පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්න. ඔයාට පිටියකට සූදුරු සුදු ලුණු දාලා බයිට් එකේ රස වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට පිටි ටික අනාගන්න ඇල් වතුරෙන්. වතුර ටික ටික දාලා පිටි ටික අනාගන්න. වතුර ගොඩක් එකපාර දාලා අනාගන්න එපා. පිටි ටික තද ඩෝ එකක් වෙන්න අනාගන්න ඕන. ඒ හින්දා වතුර පොඩ දාලා අනාගන්න. ඉතින් ඔයා මුලින්ම අද නම් මගේ වීඩියෝ එකක් බලන්න ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. මේ විදිහට අතේ ඇලෙන්නේ නැති තද ඩෝ එකක් අනාගන්න. ඊට පස්සේ විනාඩි 2-3 ඩෝ එක හොඳට නීට් කරන්න. ඊට පස්සේ පිටි ඩෝ එක විනාඩි 10ක් වහලා තියාගන්න. විනාඩි 10ක් විතර යනකොට පිටි ඩෝ එක soft වෙලා තියෙන්නේ. දැන් මම මේක කොටස් දෙකකට වෙන් කරගන්නවා. ලෑල්ලට පිටි ටිකක් කියලා එක කොටසක් තුනී කරගන්නවා. හොඳටම තුනී කරගන්න. එතකොට ක්‍රිස්පියට බෙද ගන්න පුළුවන්. මේ පෙන්නන තරමට හොඳටම තුනී කරගන්න. ඔයාට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මම මේ විදිහට හැඩයට කෑලි ටික කපා ගන්නවා. මේ පේන තරමට තුනී කරලා කෑලි ටික කපා ගන්න. කෑලි කපලා තියාගන්න කොටත් එක උඩ තියාගන්න නැතුව වෙන වෙනම තියාගන්න. මම දැන් ඔක්කොම ටික කපාගෙන ඉවරයි. දැන් තියෙන මේ ටික බෙද ගන්න. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මේ විදිහට තෙලට එකතු කරගන්න. ලිපේ ගින්දරත් මධ්‍යම ප්‍රමාණයට තියාගෙන බයිට් එක බෙද ගන්න. මේ ටික හොඳට ක්‍රිස්පියට බැදෙනකොට තෙල් වල බුබුලු අඩු වෙනවා. එතකොට තෙලෙන් අයින් කරගන්න. දෙවෙනි සැරේ බදින ටික පළවෙනි සැරේ බැදපු එක උඩින්ම දාන්නේ නැතුව වෙනමම තියාගන්න. අන්තිමේටම ලිප වහලා මම කරපිංච ටිකක් බැද ගන්නවා. කරපිංච ටික වැඩි වෙලාවක් බැද ගන්න නැතුව තෙලෙන් අයින් කරගන්න. ඔක්කොම බයිට් ටික මම දැන් බැදගෙන ඉවරයි. මිරිස් කුඩුයි ලුණුයි ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට කලවම් කරගෙන බයිට් එකට හොඳට කලවම් කරගන්න. රස්නය තියෙනකොටම කලවම් කරගත්තාම හොඳට බයිට් එකට අල්ල ගන්නවා. ගොඩක්ම රස බයිට් එකක් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. පාන් පිටි කෝප්ප එකකින් ඇති වෙන්න කන්න බයිට් පිඟානක්ම හදාගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අනිත් අයටත් බලන්න share කරන්න. ආයෙත් අලුත් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.